එදා මම කියලා දුන්නා මෙතන හිටියක් දන්න එදා හිටිය පාර්ලිමේන්තුවේ හිටියද මේ වහිදේ නේද මට මතකයි. එයා ඉතින් මට මතකයි. ඔය මෙහෙර කවුරු හිටියද? ඔයා හිටියද කොහෙදනේ? ඔයා හිටියනේ. එදා මම කියලා දුන්නානේ වාහනේ කොහොමද මූලික ආරම්භය ගන්න කියලා. මූලික ආරම්භය කොහොමද ගන්නේ වාහනේක? වාහනේක මූලික ආරම්භය. ආරම්භය කොහොමද ගන්නෙ? ආරම්භය කියන්නේ ටයර් කරකවන්න ගන්න ඕනේ අවස්ථාවට මොකද්ද කියන්නේ? කොහොම ඉන්නකො ළමයි හංගිලා ටයර් කරකවන අවස්ථාවට මොකද්ද කියන්නේ? වීඩියෝ බලනවද ඔයාලා? නෑ. ටයර් කරකවන්න ගන්න ආරම්භක අවස්ථාවට මොකද්ද කියන්නේ? ටයර් කැරගෙන්න ගන්නවා. මොකද්ද එතන? මොකද්ද වෙන්නේ? අන්න හරි ක්ලච් බැලන්ස්. ඒකට ක්ලච් බැලන්ස් වෙනවා කියන්නේ මොකද්ද ඔයාලට දැනෙන්නේ මොකද්ද? වයිබ්‍රේට් වෙනවා. ඒතර මේ ඩ්‍රයිවිං කියන්නේ දැනෙන දෙයක්. ඩ්‍රයිවිං කියන්නේ මොකද්ද? දැනෙන දෙයක්. කොහෙන්ද දැනෙන්නේ? ඉතලම කොහෙන්ද දකින්නේ? කොහෙන්ද දකින්නේ? ඔය S2 දෙකෙන් දකින්නේ. S2 දෙකෙන් දකින්නවා. දැකලා මොළේට පණිවිඩයක් යනවා. එතකොට ඔයාලා මේ කරන මේ ක්‍රියාකාරකම් ඉක්මනින් කරන්න බෑ. කරන්න ඕනේ. එතකොට හදිසියව පරක් වුණොත් මොකද වෙන්නේ? පරක් වුණොත් මොකද වෙන්නේ? අනතුරක් වෙනවා. අනතුරක් වෙනවා. පර අනේකයි කියන්නේ. එතකොට දැන් මම එදාලට ඔයාලට පැහැදිලි කරා කලින් ළමයි කිව්වා වගේ ක්ලච් බැලන්ස් එක මම කියලා දුන්නානේ. එතකොට ගියර් ටික මම කියලා දුන්නේ නැහැ. එතකොට මේ ගියර් දානවා නම් හරිද? එතකොට වාහනේ ස්ටාර්ට් කරන කොයි වගේ අවස්ථාවකද තියෙන්නේ? වාහනේ ස්ටාර්ට් කරන මොන අවස්ථාවකද තියෙන්නේ? නියුට්‍රල් අවස්ථාව. නියුට්‍රල් කියන්නේ මොකද්ද වාහනේ? නියුට්‍රල් කියන්නේ මොකද්ද? නියුට්‍රල් වෙනවා කියන්නේ මොකද්ද? දන්නේ නැද්ද? දැනගන්න ඕනේ ඒවා. නියුට්‍රල් කියන්නේ මොකද්ද? ක්ලච් එක අඩපා කරනවා කියන්නේ මොකද්ද? නියුට්‍රල්. නියුට්‍රල් වෙනවා කියන්නේ එන්ජින් එකයි රෝද අතර සම්බන්ධතාවය ඇති වෙනවද නැති වෙනවද? නැති වෙනවා. නැති වෙන එක තමයි නියුට්‍රල් කියලා අවස්ථාව කියලා කියන්නේ. මේක වල දැනගන්න ඕනේ. ඒක නියුට්‍රල් වුණාට පස්සේ තමයි ගියර් දාන්න පුළුවන්. නැත්නම් ගියර් වැටෙන්නේ නැහැ. දැන් මෙතෙන්ට මෙම ආවට පස්සේ මෙතන තියෙනවා පැඩල් තුනක්. ක්ලච්, බ්‍රේක්, ඇක්සලරේට්. ABC කියලා අඳුරන්නත් පුළුවන්. එතකොට අපි 1 දානවා, 2 දානවා, 3 දානවා. ගියර් දානවා දාන්න එපා. ඒතර ගියර් ලිවරේ කොහොමද අල්ලන්නේ? මීරිකල අල්ලනවා. ආපුවම වල අල්ලන්නේ මීරිකල අල්ලනවා නේ. ගත්ත ගමන් ගොඩක් අය මන් දාන්න මෙහෙම කරලා මෙහෙම කරලා දානවා. ඔන්න වැටුණා කියලා. එහෙමයි ඉන්නවා දැන්. මෙහෙම හොයලා සමහර අය කෙලින්ම 3ට දාපුවම කෙලින්ම දානොත් 1ට. දාන්නේ නැත්නම් එහෙම දාන අය ඉන්නවා අනන්තවත්. දැන් 3 ගියර කියලා දානවා 5ට. 5ට දාන අය ඉන්නතොර වාහනේ දට ගාලා වූලන්න ගන්න. ඒ කියන්නේ හරි ගියර් අනුපාතයට වැටුණා තුනම මෙහෙම තමයි වෙන්නේ. මේ ගියර් පැටලෙන්නේ මොකද දන්නවද? ඔයාලා නිවැරදිව මේ දේ කරගන්න නැති නිසා. කලබල වැඩි. ඔයාලට ස්ටෙප් එක දැම්මනේ. ආ 2 දාන්නේ කොහෙන්ද? 3 දාන්නේ කොහෙන්ද? හිතනවනේ. ඔයා හිතනවා. දැන් මේක මෙතනින් මේ බණීද දන්නෙත් නැහැ කියලා හිතනවා. ඔය මාතයා බණීද දන්නෙත් නැහැ. බැන්නොත් මගේ ඔළුව කයිද? එහෙනම් ඔයාලා හරි කලබලෙන් තමයි මේ දේ කරන්නේ. එතකොට මේ කලබලෙන් ගියර් මාරු කරන්න බෑ ළමයි. එතකොට ඔයාලා හරියට නිවැරදි ටයිමින් එකක් කරන් තමයි ගියර් එක මාරු කරන්නේ. ඒකට අපි සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. ස්ක්‍රීන් වීල් එක මෙහෙම අල්ලගෙන ලොකුටම වේට් එකක් කරන් එහෙම බෑ. තමර අය ඉන්නවා මෙහෙම අල්ල ගන්නවා. අල්ලගත්ත එකම දත් පිටික් කරනවා. ඊට පස්සේ බ්‍රේක් ගන්න එක කටින් ගන්නවනේ. බ්‍රේක් ගන්න කටින් තමයි ගාලා ගන්නවනේ බ්‍රේක් එක. වාහනෙත් එක්ක යනවා. තමයිට ඔයාලා ස්ක්‍රීන් වීල් එක පාලනය කරද්දී අල්ල ගන්න නිවැරදි ඉරියව්වකින් අල්ල ගන්න ඕනේ. මෙන්න මෙතන මෙහෙම අල්ල ගන්න ඕනේ. මෙන්න මෙහෙම කරලා මෙන්න මෙහෙම අල්ල ගන්න ඕනේ. අල්ලගෙන පුල් ඇන් පුෂ්. අදිනවා තල්ලු කරනවා. අදිනවා තල්ලු කරනවා. සමහර අය ඔයාලා මොකද සමහර කපනවා මෙහෙම කරලා කපනවා එහෙම බෑ. එතකොට තමයි ඔයාලගේ මූලික තියරියෙන් අයින් වුණාට පස්සේ මෙතන ගියර් මාරු කරලා ඉස්සරහට යන පාඩම වල ෆේල් වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට එක දවසින් මේ දේ කරගන්න පුළුවන්. කරුව එක්කෙනෙක් කාඩ් වෙන්නකො. වයින්ඩ්. හරි. තෙරපිය ගලවන්න. කොහොමද? තෙරපිය ගලවන්න. අද මම එකට දාන්න ඕන. එක ගියර් එකට දාන්න. බ්‍රේක් එකක් පා ගන්න. එකට දාන්න. හරි. හැන්ඩ් බ්‍රේක් එක පාත් කරන්නකෝ. පාත්. හරි. පාත් බැලන්ස් කරලා හැන්ඩ් බ්‍රේක් එක පාත් කරන්නකෝ. හරි. හරිවම තියාගන්න. දැන් මෙයා මොන අවස්ථාවද ඉන්නේ? ක්ලච් බැලන්ස් අවස්ථාවේ ඉන්නේ. දැන් එතකොට හැම වෙලේම මේ ගියර් මාරු කරද්දී මම මේ ගියර් ලිවරේ සැහැල්ලුවෙන් අල්ලන්න ඕනේ. එතකොට අපි දැන් මෙහෙම ඉන්නවා කියන්නකෝ. මෙහෙම ගියා. මෙන්න 1. හරි 1 ගියර් කොහොමද බලන්නේ? 1. එතකොට මේ ලිවරේ අල්ලද්දී සැහැල්ලුවෙන් අල්ලන්න. සමහර අය වායකාර විවිධාකාරයෙන් අල්ලනවනේ. සමහර අය මේ අල්ලලා තිනවා අල්ල මැද මෙහෙම තියලා අල්ලන. සමහර අය මෙහෙම අල්ලන. සමහර අය මෙහෙම කළා අල්ලන. එහෙමත් අල්ලලා ඉව වැරදි. මෙහෙම කළා මේ පොඩ්ඩක් මෙහෙම අල්ලන අයිනේ. හරියට අල්ල මැදට මෙහෙම තියලා ලස්සනට මෙහෙම කරගන්න. ඒක ලස්සනට දෙයි. හැබැයි මේක ලොකු වේට් එකක් දරන්න බෑ සැහැල්ලුවෙන් තමයි. එතකොට මේ 1 ඊට පස්සේ 2 ඊට පස්සේ තමයි 3. තේරෙනවද? එතකොට 1 දාන්න වල දන්නවනේ කොහොමද? 2 ගියරකට දාලා සමහර එකපාර මෙහෙම මැදකෝ. එතකොට කී ගියරටද වැටෙන්නේ? ගියර තමයි වැටෙන්නේ. 4ට වැටෙනවා. ඒ වැටෙන්නේ මොකටවත් නෙමෙයි. දැන් මේ වහන වල නිතරම ගියර් මාරු කරනවනේ. ගියර් මාරු කරන. එතකොට මේ ලිවර් ගියර් එක දාන විදිය, ඒ කියන්නේ ගියර් එක යන කියනවනේ මේ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය වෙනස් වෙනවා.
ඒතර ඔයාලා නිතරම කරන්න ඕනේ වාහනේ නැංගකට පස්සේ ඔයාලට තේරෙනවා මේ ගියර් එක 4 දෙක ළඟද තියෙන කියලා දැනගන්න. එතකොට 1 2 ගියර් එක පොඩ්ඩක් ඈතින් මෙහෙම දෙකට දාන්න ඕනේ පොඩ්ඩක්. ළඟ තියෙනවද කියලා. ඒක ඔයාලා වාහනේ පදිපදි තේරෙනවා 2 ගියර් එක ළඟද තියෙන දුරින්ද තියෙන්නේ කියලා. ඒක 3 ගියර් එකට දාද්දි ගොඩක් අය පැටලෙනවා. අනිවාර්යයෙන්ම 3 ගියර් එකට දානවා නම් 2 ඉඳලා 3ට දානවා නම් ගොඩක් දුරට ඔයාලා 1ට දානවා 1 5ට දානවා. ගොඩක් අය ට්‍රයල් එක දවසට ඒ දේ තමයි කරන්නේ. මොකද කරන්නේ නියුට්‍රල් කරලා හිමීන්සරේ ඉස්සරහට තල්ලුවක් දාන්න. හිමීන්සරේ. නැත්නම් ඔයාලා ස්ටෙප් දෙකකට දාන්න පුළුවන්. ස්ටෙප් දෙක මොකද්ද? කෙලින්ම නියුට්‍රල් කරා අත මෙහෙම පොඩ්ඩක් අයින් කරලා එකපාරම දානවා. තේරෙනවද? අත පොඩ්ඩක් අයින් කරනවා. අයින් කරගෙන පොඩ්ඩක් ඉක්මනින්ම අයින් කරා හිමීන්සරේ ඉස්සරහට තල්ලුවක් දානවා. ඉතින් ඔයාලට වමට දැම්මොත් දකුණට දැම්මොත් වැඩිපුර දැම්මොත් එimhe ඒ වමට දැම්මොත් කොහෙද එකට වැටෙනවා දකුණට දැම්මොත් පහට වැටෙනවා. ඉතින් ලොකු ආයාසයක් දරන්න බෑ. එතකොට ඔයාලා දැනගන්න ඕනි මේ දැන් නියුට්‍රල් කරන ගියර් එක නියුට්‍රල් කරගන්න. නියුට්‍රල් හරිද? හරිද? කකුල උස්සන්න බලන්න. දැන් ගියර් මාරු කරද්දී අපි දැන් පාරේ යනවානේ පාරේ යද්දී 1 2 3 ගියර් මාරු කරන වේගෙත් එක්ක. දැන් ඔයාලට කම්මැලි වල දෙන අඩුව මේක මාරක් කම්මැලිනේ මන් දාන 3ට. ඇයි මේ 3ට දාන්න තු යන්නේ? එහෙම බෑ. මැනුවල් වාහනයක් ඩ්‍රයිවිං කරනවා නම් අනිවාර්යෙන් 3 ගියර් එකේම 1 2 3 වේගෙත් එක්ක තමයි වැඩි වෙන්නේ. එක දැම්ම වේගය වැඩි කරා. ඔයාලා හිතන්න පුළුවන් මේ ගියර් කොතනින් කොතනද මාරු කරන්නේ? අදහස ඔයාලට පැහැදිලි කරනවා නම් ඔයාලා හිතන එක දාලා අනිවාර්යයෙන්ම මීටර් 50ක් වගේ ඇතුළත 20ක් වගේ ඇතුළත අනිවාර්යෙන් මාරු වෙන දෙකේ ගියර් එක. හැබැයි පාර ක්ලියර් තියෙනවා. පාර මොකක්ද වෙන්න ඕනේ? ක්ලියර් තියෙනවා. හරිද? එතකොට මීටර් 20ක් වගේ ඇතුළත අනිවාර්යෙන් මාරු වෙ යුතුමයි. මීටර් 50ක් කියන්නේ ගොඩක්ද? අනිවාර්යයෙන්ම දෙකේ ගියර් එකට දාන්න. දෙකේ ගියරට අනිවාර්යෙන්ම දැමිය යුතුමයි. දෙකේ ගියර් එකේ වැඩි වේගයක් යන්න බෑ ළමයි. ඔයාලා කොච්චර වේගයක් ලුවත් වැඩක් නෑ යන්නේ. ඒකවලම පාර ක්ලියර් නම් 3කට යොමු කරනවා. 3 යන්න පුළුවන් මේ ඔයාලට හවස් වෙනකන් හරි 3 යන්න පුළුවන්. හැබැයි පාර ක්ලියර් නම් ඔයා යාවේ 3 යන ස්පීඩ් එකක් තියෙනවා. සාමාන්‍ය 3 ගියර් එක යන්න පුළුවන් 20ත් 30ත් අතර වගේ ස්පීඩ් එකකින් තමයි 3 ගියර් එක යනවා යන්න පුළුවන්. පැහැදිලිද? ඊට වඩා වැඩි වේගයක් ගන්න නම් තමයි අපි 4 ගියර් එකට දාන්නේ. ඒතර අපි 4 ඔයාලට උගන්වන්නට හේතුව තමයි ඔයාලා ආධුනිකයි. ඒක ගෙනුවට පස්සේ ඔයාලට අමාරුයි. මොකද ඔයාලා එක ආකාරකම් ඉක්මනින් කරගන්න ඕනේ. දකින්න දේ ඉක්මනින් මොළයට දාගන්න අත්දැකීම් අඩුයිනේ. අත්දැකීම් වැඩි වෙනකොට තමයි 4 ගියර් එකේ ඔයාලා ඉගෙන ගන්න ගත යුතු වන්නේ. පැහැදිලි නේද? එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ 1 2 3 ගියර් දාන්නේ කොහොමද කියලා. 1 දානවා 2 දානවා වේගෙත් එක තමයි ගියර් මාරු කරන්නේ. ක්ලච් එක පාගද්දී ඇක්සලරේටර් එක පාගන්නේ නැහැ. ඇක්සලරේටර් පාගද්දී ක්ලච් එක පාගන්නේ නැහැ. ක්ලච් එකේ අවස්ථාවන් කීයක් තියෙනවද? ක්ලච් එකේ අවස්ථාවන් කීයක් තියෙනවද? කියන්න බලන්න. ක්ලච් එකේ අවස්ථාව. ඔව් බැලන්ස් එකේ අවස්ථාවක් හරි. ඔයා කියන්නේ අනිත් අවස්ථාව. ඔයාට වැන්නේ නැහැ දාන් ඉන්න ආවද? ආසාවට. හරි. ඔයා කියන්නේ කියන්නකො. ක්ලච් බැලන්ස් එක හරි. ඊට පස්සේ ඒ ස්ලිප් එක ක්ලච් අවස්ථාව කොතනද තියෙන්නේ? මොකද අවස්ථාව? පිළිවෙලට කියන්නේ ක්ලච් එක අඩපා ගන්නවා කියන්නේ මොකද්ද? නියුට්‍රල්. ක්ලච් එකෙන් බාගෙට ගන්නවා කියන්නේ ක්ලච් බැලන්ස්. බැලන්ස් එකට එනවා කියන්නේ එතනලා උඩ කොටස තමයි වාහනයක් ආරම්භ කරන තැන. ඒ කියන්නේ ටයර් එක ආරම්භක තැන තමයි ක්ලච් බැලන්ස් අවස්ථාව. එතනින් උඩ කොටස තමයි ක්ලච් එකේ ෆ්ලිප් කරන ෆ්ලිප් ඉන් ද ක්ලච් අවස්ථාව. එතකොට ඒකෙන් ඒක පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් පාරේ යද්දී වාහනේ පාක් කරන්න යද්දී අපිට ඒක පාවිච්චි කරන්න. පාරෙන් ඊට පාරෙම ඔයාලා මේ පාරේ තිබිලා දාහනේ දකුණු පැත්තට ගද්දී පුළුවන්. ඒක ඒ වගේම ට්‍රැෆික් එකදී භාවිත කරන්න පුළුවන්. හැබැයි ඔයාලා පුරුදු පුහුණුවෙම විතර ඒක අනුගමනය කරන්න. ඔයාලා අත්දැකීමේ තියෙම බෑ. බැලන්ස් අවස්ථාවට පස්සේ අනිවාර්යයෙන්ම ඇක්සලරේටර් එක්ක බ්‍රේක් එකත් එක්ක ක්ලච් එකත් එක්ක ඔය තුනම නිවැරදිව කන්ට්‍රෝල් කරලා තමයි වැඩේ කරගන්න යුතුවන්නේ. හරිනේ? එතකොට ඔයාලා ගියර් දාදී මම ඔයාලට කිව්වා 1 2 3 නිවැරදිව ගියර් දැම්මට පස්සේ අපි යනවනේ. යද්දී අනිවාර්යයෙන්ම ඔයාලා 3 ගියර් එක යනවා කියන්නකෝ. 3 ගියර් එක යද්දී ඩ්‍රයිවිං සීට් එකේ පාරේ හරකෙක් යනවා. පාරේ හරකෙක් යනවා. ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ හරකෙක්. ඩ්‍රයිවිං සීට් ඉන්නේ හරකෙක්. සිංහලද? ඔයා සිංහල තැමිල්. ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ හරකෙක්. නෑ හරකෙක් ඉන්නේ. නෑ. එතකොට අපි දැන් මෙහෙම යද්දී කොහෙද දකින්නේ දැන් හරකා යනවා? කොහෙද දකින්නේ? ස්ටයිල් එකේ වෙන දේවල් මම මේ කියන්නේ. ගියර් මාරු කරන්න එදාට මොකුත්ම වැඩ කරන්න ඔයාලට තියෙන වැඩ තියෙන අනේ මම මේක කොහොමද පාස් වෙන්නේ? ඒක අම්මෝ එක දැම්මා දැන් දෙක දැම්මා තුන දැම්මා දැන් හරි මම පාස් වෙන්න කලින් වැඩ වෙනවා. හරිද? ඒ හින්දාම දේ තමයි ඒතර ගියර් චේන්ජ් කරන්න මතක තියාගන්න ඕනේ. ඔයාලා එදාට ඔයාලට ඒක දැනෙන්නේ නැහැ. හරකා විතරන්නේ. හරකා කියන්නේ මොකද්ද පාරේ? බාධකයක්. මොකද්ද? බාධක. ඒ මොන බාධකයක්ද? ජීවි. යාර පණ තියෙනවා. පණ තියෙනවනේ යාට. පණ තියෙනවා. ඒක අජීවි බාධකෙන්නත් එකපාරම ගහක් වෙන්න පුළුවන් පාර වෙන. දෙන්න බැරිද? පුළුවන්. ඒක ඔයාලා දැනගන්න ඕනේ. බාධක නේ. ඒක තුනේ කීර එකක් අපි මොන බ්‍රේක් එකද දැන් ගන්න. වාහනයක බ්‍රේක් කීයක් තියෙනවද? ළමයි ඔයා කියන්නේ ටීචර් කෙනෙක්ද? වාහනයක බ්‍රේක් කීයක් තියෙනවද? කියන්නේ වාහනයක බ්‍රේක් කීයක් තියෙනවද? දැන් මොන බ්‍රේක් එකද ගන්න ඕනේ? ඔයා කියන්නේ මොන බ්‍රේක් එකද ගන්න ඕනේ? දැන් යනවා හරකා යනවා. ඔයා යනවා දැන් 30 විතර යනවා.
පාර හරක යනවා. දැන් ඈතින් දකින්න ඇස් දෙකෙන් දැක්කා මුලේට පණිවිඩයක් ගියා. දැන් හරකනේ යන්නේ. දැන් හරක මස් කඩේට යනවද? මොකද කරන්නේ? මොකද කරන්න ඕනේ? දැන් මොන බ්‍රේක් එකද ගන්න ඕනේ? ජනරල් බ්‍රේක් එක. අන්න හරි මොන බ්‍රේක් එකද ගන්නෙ? එන්ජින් බ්‍රේක්. එන්ජින් බ්‍රේක් එක ගන්නවා කියන්නේ මොකද්ද? ඇක්සලරේටරින් කකුල ගන්නවා. කකුල ගත්තට පස්සේ මේ ටයර් කරකවන එක නැති වෙනවා. ඊට පස්සේ අර ඔයා වේගින් තියෙන තල්ලු කරන් ආයේ බලේ. ගලේ ඒක මේකෙන් තල්ලු කරන් ආපු වේගය තමයි ෆුට් බ්‍රේකින් අඩු කරගන්නේ. හරිද? එතකොට තමයි අපි එන්ජින් බ්‍රේක් එක තමයි මුලින්ම ගන්න. ඒක තමයි ඇක්සලරේටරින් කකුල ගන්නවා කියන්නේ එන්ජින් බ්‍රේක් එක. හරි ඒතර වේගය අඩු වුණා. වේගය අඩු වෙච්ච එක මොන ගියර් එකටද දාන්න ඕනේද? දෙකට කටින් දාන්න ඕනේද? කෑ ගන්නවද? නෑ ඒතර සමහර කටින් දාන අය ඉන්නවනේ ඕන්න බය වෙනවා. ඊට පස්සේ අපේ මූණ වල දිහා බලනවා. එහෙම බෑ. ඒතර ක්ලච් එකේ යටම පාගන බාගට පාගලා දානවා. යටම පාගල. යන ගමන් කරන නතර කරලා කරනවද ඒක? යන ගමන් කරන්නේ. සමහර අය දෙනවා මේක නතර කරලා දානවා. හරක හරිය මේ නතර කරනවා. එහෙම බෑ. ඒතර යන ගමන් දෙකේ ගියර් එකට මාරු වෙන්න ඕනේ. ඔය හිතන්නකො එකපාරම හරකෙක් එකපාර පයින්නවා. හරකෙක් ඉන්නවනේ හරක් වගේ මිනිසුත් ඉන්නවනේ. හරි හරක් වගේ මිනිසුත් ඉන්නවා. දවසක් අපි ටැල් එක පාරේ යද්දී මිනිසයා කාටද ගහන්න ගෑණි දුවනවා. ගෑනු මිනිසයා දුවනවා පාරට. පොස්සක් උදුගෙන එනවා. පාරා එකපාරම පැන්න. අපේ ළමයි කිය නවය ආවම එකපාරම බ්‍රේක් කරනවා. එහෙම වෙන්න පුළුවන් නේ. වෙන්න බැරිද? පුළුවන්. පාරවල රණ්ඩු සිදු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒක ටැල් එක දවසටත් ඒ වලට ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න පුළුවන්. ඒතර මොකද කරන්න ඕනේ? අපි එකපාරම බ්‍රේක් එක ගන්න. එකපාරම මොකද කරන්න ඕනේ? බ්‍රේක් එක. බ්‍රේක් එක ගහුවම මොකද පා ගන්න ඕනේ? ඇක්සලරේටර්. ක්ලච් එක. අපේ ඔයාලා එදාට මොනවද පා ගන්න? එකපාර ඇක්සලරේටර් අල්ලනවා ඒක. සෙත්ත පෝච්චි කරලා දාන්න අල්ලනවා. ඒ ඔයාලගේ ටෙන්ෂන් එක අද්දකින් අඩු වෙන්නේ ඔයාලට අර මං කියවා අද්දකින් දකින්නදී එකපාර ඔයාලට මොළේට පණිවිඩය ගියාට අර කරන්නේ මොනවද කියලා අද්දකින් මදින්ද අර එකපාරම අම්මා වේින තව ඔයාලට නිතර පදින්න එන්නේ. ඒකනේ අපි ලෙසන් 40ක් දෙන්නේ ඔයාලට. 20න් නතර වෙනට 40ක් දෙන්න කියන්නේ. 40 බැරිම තායක් පද්දනවනේ තියාගෙන. ඕන තරම් පද්දනවනේ. ලෙසන් එක කෙටි වුණත් දීර්ඝ වුණත් අපි නිතර ඔයාලා පද්දනවා. ඩ්‍රයිවිං කරනවා. එතකොට මොකද කරන්නේ? ක්ලච් එක අනිවාර්යෙන් පා ගන්න. ඉතින් ආයෙ නැවත ආරම්භ කරන්න මොන ගියර් එකද? කොල්ල මොන ගියර් එකද ආරම්භ කරන්නේ? ෆස්ට් එකකින් හරියට. ඉතින් ආයෙ බැලන්ස් කරන්න ඕනේද ක්ලච් එක? ඕනි සුවර්ද. බැලන්ස් කරන්න ඕනේ. බැලන්ස් කරන්න ඕනේද? බැලන්ස් කරන්න ඕනේද ආයෙ? ඕ ආයෙ නැවත බැලන්ස් සිග්නල් දාන්න ඕනේද? සිග්නල් දාන්න ඕනේද ආයෙ? දැන් ඒක පස්සෙන් සිග්නල් දාන්න ඕනේද? සිග්නල් දාන්න ඕනේද ආයෙ? පාරේ මැද දැන් වාහන තියෙන්නේ. සිග්නල් දාන්න ඕනේද? නෑ සිග්නල් දාන්න අවශ්‍ය නෑ. සිග්නල් දාන්නේ නෑ. අපි එතනින් හරවනවා නම් වෙන තැනකට වාහනේ හරවනවා නම් තමයි අපි මේ සිග්නල් එක දාන්නේ. සිග්නල් කියන්නේ සංඥාවක්. අන්න ඒ දේවල් තේරුම් ගන්න ඕනේ. හරි? එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. එතකොට දැන් අපි තුනේ ගියරේ කියනවනේ තුනේ ගියරේ කියද්දි එකපාරම ඔයාලට කියන එක්සැමින මහත්තයා කියන ඒ වගේ උපදේශක මහත්තයාට නතර කරන්න දරුවෝ කියන්නේ නැද්ද? දැන් ඔයාලා හිතන්නේ ට්‍රයල් එක දාලා නතර කරන්න කිව්ව අම්බෝ ඔක්කොම ඉවරයි. මගේ ඔක්කොම ඉවරයි කියලානේ. ඊට කරන්න ඕනේ එකම දේ තමයි ඇද්ද ගාම කෙලිම දෙකේ ගේට අරින්නේ නැහැ. ඔයාලා ආපුවම ගහන කියලා ඔයාලට බූම් ගාලා යනවා. කියලා පොඩි ටිකක් මෙහෙම යනවා නේද? ඒ මොකටද වන්දින්නේ? ඔයාලා මොකද කරන්නේ? එන්ජින් බ්‍රේක් එක අරගෙන වේගය අඩු වෙන්න ඉන්න පොඩ්ඩක් කියලා ඉවසන්න. ඉවසලා හිමීසෙට තමයි දෙකට දාන්නේ. පැහැදිලිද? දෙකේ ඉතින් වේගය අඩු වෙනකොට දෙකට දාන්න. දෙකට දාපුවාම ඔයාලට පුළුවන් ඔන්න සිග්නල් එක දාන්න. පැහැදිලිද ඔයාලට සිග්නල් එක දාන්න. ඊට කලින් හෝ පෙරපසු දැම්ම කියලා ගැටලුවක් නැහැ සිග්නල් එක දැම්ම කියලා. ඔය නතර කරන්න කිව්වට පස්සේ ඕන තැනකින් සිග්නල් එක දැම්මට ගැටලුවක් නැහැ. ෆේල් නැහැ. ඒක හරි. මොකද ඔයාලා වාහනේ නතර කරනවනේ. වාහනේ පාකින් පිටිපස්සින් ඉන්න එක්කෙනාට අපි දැනුවත් කරන්නේ වාහනේ අයින් කරනවා කියන්නේ. වම් පැත්තට අයින් කරනවා කියන්නේ තමයි වම් පැත්තේ සිග්නල් එක. දකුණු පැත්තට අයින් කරනවා කියන්නේ තමයි දකුණු පැත්තේ සිග්නල් එක දාන්නේ. ඒ කියන්නේ වාහනේ හැරවෙනවා කියන්නේ. හරි නේද? එතකොට ඔයාලට පුළුවන් සිග්නල් එක දාලා වේගය අඩු කරලා එතනම තැනක් තියෙනවනේ නතර කරනවා. හැබැයි ක්ලච් බැලන්ස් වෙන්න ඕනේ. ක්ලච් මොකද කරන්න ඕනේ? ඒකට ක්ලච් එකේ කකුල කොහොමද? ක්ලච් එකේ කකුල මොන කකුලද තියෙන්නේ? වම් කකුල දකුණු කකුලද? දැන් අමාරා එදා ඉන්න මේ කොක්කුවගේ මෙහෙම මාරු කරන අයත් ඉන්නවා. හරි මොන කකුලද තියෙන්න ඕනේ? වමද දකුණද තියෙන්න ඕනේ? දැන් ක්ලච් එකේ කකුල වමේ තියෙන. එතකොට මේ දකුණු කකුල නිතරම මොකද වෙන්නේ? ඒක අන්න හරි. තව දෙයක් තමයි ඔය ගියර් මාරු කිරීමේදී මේ කකුල නිතරම වැඩ කරන්නේ. මොන කකුල? දකුණු කකුල. බ්‍රේක්ද ඇක්සලරේටර්. බ්‍රේක්ද ඇක්සලරේටර්. මෙන්න මෙහෙම නිතරම වැඩ කරන්නේ. ඒක තීරණය කරන්නේ කොහොමද? පාර දිහා බලන්න. පාර දිහා බලන්න ඕනේ වල නිතරම. බලන්න බාධකද මට යන්න පුළුවන්. යන්න පුළුවන් නම් ඇක්සලරේටර්. ආපහු වෙගෙන යනවා ගියර් එක දෙකේ ඉන්නවනම් තව ගියර් එකක් වැඩි කරනවා. ආපහු යන්න බැරි නම් මොකද කරන්නේ? එන්ජින් බ්‍රේක් කරනවා. ආයෙ වේග අඩු වුණා ආයෙ ගියර් එකක් මාරු කරනවා. මේ කකුල නිතර එහෙම යන්න ඕනේ. මේකේ යන ගමන්ම අපි මොකද කරන්න ඕනේ? මේකේ දිශාව වෙනස් කරන්න ඕනේ. මේකෙන් මොකද කරන්න ඕනේ? දිශාව වෙනස් කරන්න. දිශාව වෙනස් කරනවා කියන්නේ අල්ලනවා ගහකට. හරිද? එතකොට මේක අල්ලද්දී ආයසල පාරේ හැමතැනම මෙහෙම යන්නේ. ගියර් එක දාද්දි බලන්නේ නැහැ. සමහර අය බල්ලා දාන අය ඉන්නවනේ. හරි එතකොට වාහනේ යනවා අරේ. දැන් ඔයාලට තියෙනවා ගියර් දාද්දි වාහනේ ඒ පැත්තට. එතකොට මේ උපදේශ මාත්‍යා මෙතනින් අල්ලන් ඉන්නෝනේ. එහෙම බෑ. බලන්න බෑ. එතකොට අපි හැම වෙලේම පාරේ වමෙන් තමයි යන්නේ.
පාරේ වමෙන්ද යන්නේ නැද්ද කියලා දැනගන්න වම් පැත්තේ කණ්ණාඩි වල සුදු ඉරක් තියෙනවා. සුදු ඉරයි වාහනේ අතර තියෙන පරතරය සමාන්තර පරතරයක් තියෙනවා. ඒ පරතරේ නයා වගේ එහෙම යනවා නම් ඔයන් නිකන් පැද්දි යනවා වගේ තමයි. බෝට්ටු පදිනවට පස්සේ යන්නේ. අන්න ඒ වගේ තමයි යන්නේ. ඒක වාහනේ පාක් කරන්න කොට පස්සේ හිමින්තරේ ඔයාලට පුළුවන් සුදුසුකම් බලලා වාහනේ පාක් කරන්න. ඔය දැන් මෙතන පාක් කරන්න නැහැ කියලා දැන් ඔය දෙකේ ඉන්නේ. කමන්නේ දෙකෙන් ඔයාලා හිමින්තර ඉස්සරහට යන්න පුළුවන්. බලලා ඔයාලා දුර දැනගෙන නැතර කරන්න. දැන් ඔයාලගේ ලොකු මතයක් තියෙනවනේ මේ ඉදාට කියන්නේ මේ කහිරක් තියෙන තැන, ගේට්ටුවක් තියෙන තැන, කඳු මුදුනම හොයන්න. එහෙම නැහැ. ඔයාලා හදාගත්ත මතයක් තමයි. ඔයාලා තමයි ඒ තැන් වල ඉන්න නැතර කරන්නේ. එහෙම දෙයක් නැහැ. ඔයාලා තමයි ඒක හදාගන්නේ. හැබැයි මතක තියාගන්න නැතර කරන්න ඒවා ගොඩාක් ඈත යන්න එපා. එතන ළඟම තියෙන සුදුසු ස්ථානේ නතර කරන්න ඕනේ. හරිද? තේරෙනවද? නුසුදුසු ස්ථාන පසු කරාට පේල් එකක් වෙන්නේ නැහැ. තේරෙනවද වඩ කියන්නේ? ඒක එයා දන්නවා. චෙන්න මහත්තයා, බුදුර මහත්තයා දන්නවා. මේ ළමයාගේ හොඳ මයින්ඩ් එකක් තියෙනවා කියලා. අන්න ඒක තමයි. ඒකට ඔයාලගේ හොඳ කල්පනාවක් ඇති, හොඳ දැක්මක් ඇති මේකේ ඉගෙන ගත්තා නම් එතෙන්නේ මහ ඔය මොකද උපදේශ මහත්තයාගෙන් ඔයාලා බැනුම් ආන්නේ නැහැ. අපින් බැනුම් ආන්නේ නැහැ. මොනම් ඔයාලට බයින්නේ නැහැ නේ දන්නවනේ. හරිද? එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි. ඔන්න ඔය පාඩම ඔය තියාගෙන ට්‍රයල් එකට ඔය ටික කරන්න. රියසල් එකක් තියෙනවා. රියසල් එක තවතරක් කරන්න. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා මේ රිවර්ස් එක. රිවර්ස් එකේ පාඩම තියෙනවා අපේ YouTube channel එකේ රිවර්ස් එකේ පාඩමක් බලාගෙන ඉන්න ඕනේ. හරිනේ? ඔන්න ඔය ටික හොඳට ඔළුවට ගන්න හොඳට. හරි? හැමෝටම සුබ දවසක්. හැමෝටම යන්න පුළුවන්. ඔයාලට thank you. අන්නට අපුඩියක් ගන්න මොකද?